හලෝ ළමයි ඔන්න ඉතින් මම අදත් vlog එකක් අරන් ආවා. මම මේ ක්ලාස් යන ලෑස්ති වෙන ගමන් මම මේ 2011 අද තමයි මුලින්ම දැක්කේ. කොහොම හරි මට ලොජික් ක්ලාස් යන්න බැරි වුණා වැස්ස හින්දා. දැන් මම මේ පොලිටිකල් ක්ලාස් යන ගමන් පොලිටිකල් ක්ලාස් යනකොටත් වැස්සට හවු වුණා. කොහොම හරි ප්‍රශ්නයක් උනේ මට වෙලාවට ක්ලාස් එකට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ තාත්තා මම එක්කන් යන්න ආවා. මං ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන රැට කාලා මගේ ඩ්‍රාමා එක මම බැලුවා. මේ තියෙන ඉරිදා උදේ මං හැරෙනකොට ගොඩක් පරක් වෙලා ඉතින් ඒකින්ද මම නූඩල්ස් එකක් හදාගත්තා. මම මේ නූඩල්ස් එක හැමතැනම හොයි හිටියේ මැගි එකේ මෙන්න මේ නූඩල්ස් එක හොයාගන්න නෑ කොහෙවත්. හරි අඩුයි නූඩල්ස් ඉක්මනට ඉවර වෙනවා මං හිතන්නේ. ඒක ඇත්තටම රසයි. මං උදේ නැගිට ගමන් ඉඳලා මුකුත් කපන්න කොටන්න ගියේ නෑ. අම්මා ලුණු චුට්ටක් කපලා දුන්නේ. ඒ ටික දාගෙන තමයි හදාගත්තේ. ඒක කන ගමන් ඩ්‍රාමා එක බැලුවා බලන්න වෙලාවක් නැති වෙන හින්දා. ඒ බලලා ඉවර හවස අපිට දාන ගියක් තිබ්බා. අපි යන්න යනකොට මේ දෙන්න කුකුරට ගිහිල්ලා ඇවිල්ලා මඩලාලා. එහාසේ අපේ ඇඟට පැන්නුත් කියලා මම මේවා ගන්නේ. ඊට පස්සේ අපි ඒ දාන එක දෙටි ගිහිල්ලා එන්න ගමන් පොලට ගියා ලොඩ් ටිකක් අරගෙන එන්න. මේ තීනීට පහුවදා උදේ මම දැන් මේ මගේ පාඩම් අඩ ටික කරන්න තමයි හදන්නේ. මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙන්න අරන් හින්දා තමයි මම මේ පට ගාලා එඩිට් කරන්නේ. නැත්තම් නිකන් නෙමෙයි හොඳේ. මට වීඩියෝ මුකුත් ගන්න විදිහක් නැහැ. ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා. ඉතින් මම පාඩම් කරපු ගොඩක් ක්ලිප්ස් ගන්න බැරි හින්දා මම මේ ටික ඉක්මනට එඩිට් කරනවා කියලා හිතුවා. මේ තියෙන්නේ සෞන්දර්ය දවල් මම මගේ ෆේස් පැක් එක දාගත්තා දා අවුගේ හින්දා. ඊට පස්සේ මම නාගෙන ඇවිල්ලා මෙන්න මේ මගේ සුපුරුදු ආහාරයේ කාලෙවලා මෙන්න මෙයා මොනවද කරන්න කියලා බලබල හිටියේ. මොකක් බලනවද දන්නේ උඩ බලාගෙන ඉන්නවා. යන්නෙත් නැහැ එන්නෙත් නැහැ. කොහොම හරි හවස් වෙලා මම මගේ හෙන්දිරි කමල් ටික ගැබුවා. ඒ වෙලාවේ හැටියට නිකන් සිනමැටික් විව් එකක් තියෙන ළමයි හින්දා මම චූටි ක්ලිප් එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. ඇත්තටම ඒ වෙලාවේ එළිය අඩු හින්දා මාර ලස්සනට තිබ්බා. වැස්ස ගමන් හින්දා වෙන්නේ නැති. මගේ මල් ටිකත් කඩාගෙන මම පහන පත්තු කරන ලෑස්ති කරලා පහන පත්තු කරා. මම ඝන දෙවියන් ගත්ත මගේ පොත් මේස් ඉස්සරහට. මොකද ඒකට වෙනම මල් පූජා කරන එක හොඳයි කියලා මට හිතුණා කලින් වගේ. එහෙනම් ඉතින් අදට මේ ටික තමයි තියෙන්නේ. ආයෙත් ඉක්මනට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.